හායි යාළුවනේ ඔන්න එහෙනම් අදත් අරන් ආවේ තවත් ලස්සන කෙටි කතාවක්. කතාවේ නම තමයි නොදන්නා පිරිමියෙකු සමග කිවිසුත් කසාදයක්. කවදාවත් දැකලත් නැති, කවදාවත් දකින්න ලැබෙන්නෙත් නැති මිනිස්සෙක්ව කසාද බදින්න උනොත් ඔයා ඒකට කැමති වෙනවද? එහෙනම් අපි යමුද කතාවට. සර්, මම ඇත්තටම මේකට සයින් කරන්න ඕනේද? මම අභිෂේක කවදාවත් දැකලවත් නැහැ. ඔයා කියන විදිහට මට කවදාවත් එයාව දකින්න ලැබෙන්නෙත් නෑලු. ඉතින් ඇයි? ඇයි මට මේ වගේ කවදාවත් දකින්න නොලැබෙන මිනිස්සෙක්ව කසාද බදින්න කියලා බල කරන්නේ? ප්‍රාර්ථනාවේ උලන ඇඟිලි තොට වලින් පෑන අල්ලගෙන හිටිය හරියට තමන්ගේ මරණ වරෙන්තොල යන්නේ යනවා වගේ බයකින්. එයාගේ ඇස්සල කඳුළු පිරලා තිබුණේ අනාගතය ගැන තියෙන බය නිසා. ප්‍රාර්ථනා, මට ඔයාගේ හිතේ තියෙන දේ තේරෙනවා. ඒත් මතකනේ මීට මාස කිහිපයකට කලින් ඔයා ලොකු සර් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරා. ඒකට අනුව ඔයා මේ කසාදය කරන්නම ඕනි. ඔයා ඒ ඇග්‍රීමන්ට් එක කඩ කළත් ඔයාට ලොකු වන්දියක් එවන්න සිද්ධ වෙයි. අභිෂේක නීතිඥයා එහෙම කිව්ව කිසිම හැඟීමක් නැති සීතල බැල්මකින්. ඒ රළු හඬ කාමරේ පුරා රැවුදුන්නේ ප්‍රාර්ථනාට පැනලා යන්න කිසිම ඉඩක් නැති බව මතක් කරලා දෙන ගමන්. ඒත් සර්, දැන් ඕක හිත ඉන්න එපා ප්‍රාර්ථනා, ඉක්මනට සයින් කරන්න. කවුද දන්නේ, සමහරට අභිෂේක් මහත්තයා ඉක්මනට හම්බ වෙන්නේ. ඔයා එයාගේ නීති රීති වලට අනුව හිටියොත් එයාට බලන්න එන්න හිතෙන්න පුළුවන්. නීතිඥයා දුන්නේ බොරු බලාපොරොත්තුව ගැන ප්‍රාර්ථනා මොහොතක් කල්පනා කළා. තමන්ගේ අනාගතය ගැන බයක් තිබුණත් හිතේ තිබුණු අසරණකමත් නිසාම එයා වෙවුලන දෑතින් විවාහ සහතිකය තමන්ගෙනම සටහන් කළා. ඇත්තටම ඇයි ප්‍රාර්ථනා තමන්ට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති මිනිස්සෙක්ව කසාද බදින්න මේ විදිහට එකග වුණේ? අනාථ නිවාසයෙන් පස්සේ යන්න එන්න කිසිම තැනක් නැති වුණ ප්‍රාර්ථනාට පිහිට වුණේ අභිෂේක්ගේ සීයා. ඒත් ඒ රැකවරණය ඇයට ලැබුණේ අභිෂේක් එක්ක මේ අමුතු ගිවිසුමට අත්සන් කරනවා කියන පොරොන්දුව පිට. හැබැයි ප්‍රාර්ථනා දැනගෙන හිටියේ නැහැ මේ රහස පිටුපස තියෙන වේදනාකාරී කතාව. අභිෂේක් කියන්නේ ඉස්සර හරිම ලස්සන කෙල්ල වශී කරන පෙනුමක් තිබුණු හැඩිතැඩි තරුණයෙක්. ඒත් අනපේක්ෂිත විදිහට එල්ල වුණු දරුණු පිහිපහරක් නිසා එයාගේ මුහුණ ඇති වුණ කැලල එයාගේ මුළු පෙනුමම විනාශ කරලා දැම්මා. අභිෂේක්ගේ පියකරු පෙනුම දැක්කම ළඟ ඉන්න මිනිස්සු පවා බය වුණ නිසා අභිෂේක් හැම වෙලේම මාස්ක් එකකින් තමන්ගේ මුහුණ වසා ගන්න පුරුදු වුණා. ප්‍රාර්ථනා වගේ අහිංසක ලස්සන කෙල්ලෙක් තමන්ගේ මේ විකෘති වුණ පෙනුම දැක්ක බය වෙයි කියලා හිතුවා. ඒ නිසයි අභිෂේක් කවදාවත් ප්‍රාර්ථනා ඉස්සරහට නොයන්න තීරණය කළේ. විවාහ සහතිකයට අත්සන් කරපු ප්‍රාර්ථනාව මන්දිරයට එක්කන් ගියත් අර නීතිඥයාමයි. නගරයෙන් ටිකක් ඈතට වෙන්න පිහිටපු ගස්කොළන් වලින් වටවුණු අභිෂේක්ට අයිති මේ බංගලාව හරිම ලස්සනයි. ප්‍රාර්ථනා කාරෙකින් බහිද්දිම එයා පිළිගන්න ගෙදර සේවකයෝ පෙළ ගැහිලා හිටියා. ඇත්තට මේ මිනිස්සු ප්‍රාර්ථනා වෙනුවෙන්මයි අභිෂේක් වැඩට අරගෙන තිබුණේ. සුහදශීලීව ප්‍රාර්ථනාව බංගලාව ඇතුළට එක්කන් ගියපු සේවකයෝ තමන් අතර රහසින් කතා වුණේ අපේ අලුත් නෝන නම් හරිම ලස්සනයි කියලා. ප්‍රාර්ථනා මීට කලින් මෙච්චර ලොකු බංගලාවක් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා මෙයා හරියට පොඩි ළමෙක් වගේ hina වෙවි හැම තැනම ඇවිද ඇවිද බංගලාවේ ලස්සන බලන්න ගත්තා. සේවකයෝ ටිකත් hina වෙවි ප්‍රාර්ථනා පස්සෙන්ම දිව්වා. මේ හැමදේම අභිෂේක් තමන්ගේ කැමරාවලින් බලාගෙනයි හිටියේ. හැබැයි ඒ බංගලාවේ ඉන්න කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ හැම තැනම රහස් කැමරා තියනවා කියලා. ප්‍රාර්ථනා නෝනා, අපි පොඩ්ඩක් කතා කරමු නේද? නීතිඥයා හඬ නැගුවේ ප්‍රාර්ථනා සතුටින් බංගලාව බලන අතරතුර. ප්‍රාර්ථනා එකපාරටම ගැස්සුනේ තමන් මොකක් හරි වැරැද්දක් කළා කියලා හිතලා. අනේ මට සමා වෙන්න. මට මේ පැත්තට එන්න තහනම්ද? නැහැ. ඔයාට මේ බංගලාවේ ඕනම තැනකට යන්න පුළුවන්. ඒවා දැනගන්න ඕනි තවත් දේවල් කිහිපයක් තියෙනවා. නීතිඥයා තවත් ඇග්‍රීමන්ට් එකක් එළියට අරන් ප්‍රාර්ථනාට දුන්නා. ඒකේ තිබුණේ එයා මේ බංගලාවේ ඉන්න ඕනි විදිහ ගැන කොන්දේසි කිහිපයක්. ප්‍රාර්ථනාට කවදාවත් අභිෂේක්ගේ අවසරයකින් තොරව මේ බංගලාවෙන් එළියට යන්න බෑ. වෙනත් කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න තහනම්. ප්‍රාර්ථනාගේ ජීවත් වීමට අවශ්‍ය සියලුම සැප පහසුකම් වගේම මුදල් අවශ්‍යතා අභිෂේක් විසින් ලබා දෙනවා.
අභිෂේකයෙන් ලැබෙන ඕනම නියෝගයක් ප්‍රශ්න කිරීමකින් තොරව ඉටු කරන්න ඕනේ. මේ වගේ නීති රීති ගොඩාක් ඒ ඇග්‍රිමන්ට් එකේ සඳහන් වෙලා තිබුණා. ඒ කොන්දේසි කියවද්දි ප්‍රාර්ථනාට දැනුනේ තමන්න මේ බංගලාව ඇතුළෙම සදහටම හිර කරන්න හදනවා වගේ හැඟීමක්. ඇයි මේ තවත් ඇග්‍රිමන්ට් එකක්? මම කලින් ලොකු මහත්තයා එක්කත් එකක් අස්සන් කරානේ. ප්‍රාර්ථනා ඇහුවේ පුදුම වෙලා. ඕක අභිෂේක් මහත්තයා හදපු ඇග්‍රිමන්ට් එකක් නෝනා. ඔයාට ඕනි විදියට සතුටින් මේ බංගලාවේ ඉන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මේ කොන්දේසි වලට අනුව ජීවත් වෙන එක විතරයි. ප්‍රාර්ථනා ඒ ඇග්‍රිමන්ට් එක දිහා බලාගෙන හිටියේ කඳුළු පිරුණු දෑසින්. අනාථ නිවාසයක හිරවුණු ජීවිතයකින් පස්සේ ප්‍රාර්ථනා හැමදාම හීන දැක්කේ තමන්ගෙම කියලා නිදහස් ලෝකයකට ගිහින් කාගෙන් හරි ආදරයක් ලබන්න. ඒත් මේ ඇග්‍රිමන්ට් එකේ තියෙන රළු කොන්දේසි දැක්කම එයාට දැනුනේ එක හිරගෙදරකින් නිදහස් වෙලා තවත් අඳුරු හිරගෙදරකට එයාව කොටු කරන්න යනවා වගේ හැඟීමක්. ඒ වෙලාවෙම ගෙදර සේවිකාවක් බීම එකකුත් ට්‍රේ එකක තියාගෙන ප්‍රාර්ථනා ගාවට ආවා. නෝනා මේක බීලා ඉන්නකෝ. තිබහත් ඇතිනේ. ඒ සේවිකාව හරිම සුහදව කතා කරපු විදිහට ප්‍රාර්ථනාගේ හිතට පොඩි සහනයක් දැන්නා. අභිෂේක දකින්න නොලැබුණත් මේ වගේ කරුණාවන්ත සේවකයෙක්ව සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා එයාට හිතුණා. එයා නීතිඥයාගෙන් පෑනත් ඉල්ලගෙන ඒ ඇග්‍රිමන්ට් එකට සයින් කළා. නීතිඥයා ඇග්‍රිමන්ට් එකත් අරගෙන බංගලාවෙන් යන්න පිටත් වුණා. බංගලාවේ විශාල ගේට් එක වැහුණු ලොකු සද්දයක් එක්ක. ඒක අරින්න පුළුවන් එළියෙන් විතරයි. ගේට් එක වටේටම ගාඩ්ලා පිරීලා ඉන්නවා දැක්කම මේක ඇත්තටම හිරකයක් වගේ කියලායි ප්‍රාර්ථනාට හිතුනේ. ඒ වෙලෙම පවනි ප්‍රාර්ථනා ළඟට ආවා. නෝනා මොනවාද මේ හැටි කල්පනා කරන්නේ? මට කවදාවත් මෙතනින් යන්න බැරි වෙයි නේද? ප්‍රාර්ථනා ඒ වාක්‍ය එතනින් නතර කළේ ඒ සේවිකාවකගේ නමවත් දන්නේ නැති නිසා. ඔයාගේ නම මොකක්ද? මගේ නම පවනි. පවනි. මට හැමදම් මෙහෙම ඉන්න වෙයි නේද වයසට යනකම්ම? එහෙම වෙන්නේ නැති වෙයි නෝනා. පවනි hina වෙලා කිව්වා. හැබැයි පවනි කියන්නේ ඇත්තටම ප්‍රාර්ථනා හිතන තරම් හොඳ කෙනෙක් නෙවෙයි. එයා කරන්නේ අභිෂේක්ගේ නියෝගයට අනුව ප්‍රාර්ථනාව ආරක්ෂා කරන එක විතරයි. ප්‍රාර්ථනාට තනිකමක් දැනෙන්නේ නැති යාළුවෙක් වගේ ළඟින්ම ඉන්න කියලා අභිෂේක්ගෙන් පවනිට තදින්ම නියෝග ලැබිලා තිබුණා. ඒ වෙලාවේ තවත් සේවකයෙක් ඇවිත් නෝනා කෑම ලෑස්ති කියලා ප්‍රාර්ථනාට කෑම කන්න ආරාධනා කළා. ප්‍රාර්ථනා පවනිත් එක කෑම මේසේ ළඟට ගියා. මේසේ පුරාම එක එක ජාතිය කෑම පිරීලා තිබුණත් ප්‍රාර්ථනා කන්න ආස කරන එකම එක කෑමක්වත් එතන තිබුණේ නැහැ. ප්‍රාර්ථනා හරිම අකමැත්තෙන් මේසෙන් වාඩි වුණේ. තමන්ගේ කැමැත්තට එන්න පුළුවන් තැනක් නෙමෙයි මේක කියලා හිතමින්. එයා කෑම කන්න ගත්තට කෑවේ කටවල් 2-3යි. පවනි මේක දැක්කා. ඇයි නෝනා කෑම රහ නැද්ද? පවනි ඇහුවේ කුතුහලයෙන්. ප්‍රාර්ථනා මොකුත් කියන්න ගියේ නැහැ. මොකද ඒ වෙලාවේ ගෙදර හිටපු හැම සේවකයෙක්ම ප්‍රාර්ථනා කන දිහා බලාගෙන හිටපු නිසා. ඉතින් ප්‍රාර්ථනා ටික වෙලාවක් යනකල් කනවා වගේ රඟපෑවට ඇත්තට මෙයා කෑවේ නැහැ. ටික වෙලාවකට පස්සේ ප්‍රාර්ථනා එතනින් නැගිටලා අත හොදගන්න යද්දි පවනිත් එයාගේ පිටිපස්සෙන් ආවා. ඇයි නෝනා මොකුත් කෑවේ නැත්තේ? මම මේ කෑම වලට වැඩිය ආස නැහැ පවනි. නෝනා මොනවටද ආස කියලා කියන්නකෝ මම හදලා දෙන්නම්. එපා පවනි මට දැන් බඩගිනි නැහැ. එහෙම කියපු ප්‍රාර්ථනා හිත ටිකක් නිදහස් වෙන්න කියලා ටිකක් එළියට ගියා. මේ හැම දෙයක්ම අභිෂේක් අහගෙන හිටිය පවනි ගාව තිබුණු මයික් එකෙන්. අභිෂේක් එවෙලෙම පවනිට නියෝග කළේ උයන මනුස්සයව අයින් කරලා අලුත් කෙනෙක්ව ගන්න කියලා. පවනිත් හරි මහත්තයා කියලා ඒ නියෝගය පිළිපැද්දා. මේ අතරේ ප්‍රාර්ථනා එළියේ තිබුණු පැද්දෙන ඔන්චිල්ලාවට වෙලා කල්පනා කර කර ඉද්දි පවනිත් එතනට ආවා. නෝනා දැන් නම් ටිකක් සතුටින් වගේ ඉන්නේ. ඔව් පවනි අපේ අනාථ නිවාසෙත් මේ වගේ එකක් තිබුණා. මම හරි ආසයි ඔන්චිල්ලා පදින්න. ඒ වුණාට ඉතින් මේක ගොඩක් උඩට යන්නේ නැහනේ. ප්‍රාර්ථනා බිම බලාගෙන කිව්වා. අර එහා පැත්තේ ලොකු ගහක් තියනවා නෝනා. නෝනාට ඕන නම් අපි ඒක ලොකු ඔන්චිල්ලාවක් බඳිමු. පවනි එහෙම කියද්දි ප්‍රාර්ථනාගේ මූණට සතුටක් ආවා. ඒත් ඒක මෙයාට බයක් දැනුණා. ඒත් අභිෂේක් මහත්තයාගෙන් අහන්න වෙයි නේද පවනි? අර ඇග්‍රීමන්ට් එකෙත් තිබුණේ එයාට ඕන විදිහට හැමදේම කරන්න ඕන කියලානේ. නෑ නෝනා
මේ බංගලාව ඇතුලේ නෝන කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉන්නකෝ මම දැම්මර ගාඩ් කෙනෙක්ට කියලා එක ලෑස්ති කරන්නම්. පවනි වගේ යාළුවෙක් ලැබුණ එක ගැන ප්‍රාර්ථනාට දැන්න ලොකු සතුටක්. පවනිගේ නියෝගයට අනුව මන්දිරයේ හිටපු ගාඩ් කෙනෙක් ඇවිත් ප්‍රාර්ථනාට ඕනි විදිහටම ගහක ලස්සන උන්චිල්ලාවක් හදලා දුන්නා. ප්‍රාර්ථනා ඒ උන්චිල්ලාවේ පැද්දි හිටිය හරිම සතුටින්. කාලය ගෙවිලා යන අයට දැන්නේවත් නැහැ. හිරු බැසෙන සැන්දෑ අහස හෙමින් අඳුරට ඉඩ දීලා මුළු පරිසරයම අඳුරෙන් වෙලා ගනිද්දි බංගලා වටේටම තිබුණු ලයිට් ඔන් වුණා. ඒත් එක්කම තමයි ප්‍රාර්ථනාට තේරුනේ දැන් ගොඩක් හවස් වෙලා කියලා. පවනි ප්‍රාර්ථනාගෙන් අහලා එයා ආසම කරන කෑම ජාති හදන්න කියලා උයන කෙනාට නියෝග කළා. රෑ කෑම වෙලාවේ කෑම මේසයට එද්දි ප්‍රාර්ථනා හිටිය ලොකු කුතුහලයකින්. මේසේ උඩ එයා ආස කරන කෑම ජාති ගොඩක් තියෙනවා දැක්කම ප්‍රාර්ථනාගේ මූණට හිනාවක් ආවා. ඒත් සේවිකාව හැමෝම වට වෙලා බලාගෙන ඉද්දි ප්‍රාර්ථනාට කන්න ටිකක් ලැජ්ජයි. ඔයාලට මෙතනින් යන්න බැරිද? ප්‍රාර්ථනා සේවිකාව දිහා බලලා ඇහුවා. පුදුමයකට වගේ ඒ නියෝගය ඇහුණු සැනින් හැමෝම එතනින් යන්න ගියා. පවනි විතරක් ප්‍රාර්ථනා ළඟ ඉතුරු වුණා. ප්‍රාර්ථනාට පුදුම හිතුනේ Taman කියපු දේ ඒ හැමෝම එකපාරින්ම අහපු නිසා. උදේ ඉඳන් හරි හමන් කෑමක් නැතුව හිටපු නිසා ප්‍රාර්ථනා පවනි එක කතා කරම ඇති වෙන්න කෑම කෑවා. මේ හැමදේම අභිෂේක් Tamanගේ රහස් කැමරාවලින් බලාගෙන හිටියේ. ප්‍රාර්ථනා සතුටින් කෑම කන හැටි දකිද්දි අභිෂේක්ගේ හිතට සැනසීමක් දැනුණා. අහන්නක පවනි, ඔයා කවදා හරි අභිෂේක් මහත්තයාව දැකලා තියෙනවද? ප්‍රාර්ථනා එකපාරට මෙහෙම හයි කියලා පවනි පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනේ නෑ නෝනා, මම කොහොමද මහත්තයාව දකින්නේ? කාටවත් මහත්තයාව දකින්න ලැබෙන්නේ නැහැ නෝනා. ඇයි ඒ? එයාට මොකක් හරි ලෙඩක්වත් තියනවද? නැත්තම් එයා ගොඩක් කැතයිද? ප්‍රාර්ථනා එහෙම ඇහුවේ hina වෙවි. අභිෂේක් මේ හැමදේම අහගෙන ඉන්නවා කියලා ප්‍රාර්ථනා දන්නේ නැහැනේ. ප්‍රාර්ථනා තාමත් අභිෂේක්ට අනම්මනම් කීකේ විහිළු කරනවා. අභිෂේක් මේ වෙලාවේ ඉන්නේ හොඳටම තරහින් කියලා තේරුණු පවනිගේ කතා විලාසය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නෝනා, එහෙම කියන්න එපා. මහත්තයානේ නෝනට මේ හැම සැප සම්පතක්ම දෙන්නේ. මහත්තයා හරිම හොඳ කෙනෙක්. ඒ නිසා ඔහොම දේවල් කියන්න එපා නෝනා. පවනි එහෙම කියලා තරහින් වගේ එතනින් නැගිටලා යන්න ගියා. ප්‍රාර්ථනාට හිතා ගන්න බැරි වුණා පවනියයි මෙච්චර තරහින් කතා කළේ කියලා. ඒ වෙලාවේ තමයි ප්‍රාර්ථනාට තේරුනේ එයා පවනිට යාළුවෙක්ට වගේ සැලකුවත් පවනි කියන්නේ අභිෂේක්ගේ නියෝග පිළිපදින තවත් එක සේවකයෙක් විතරයි කියලා. තමන්ගේ හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් කෙනෙක් ඇත්තටම මෙතන නැහැ කියලා තේරෙද්දි ප්‍රාර්ථනාට ලොකු තනිකමක් දැනුණා. ප්‍රාර්ථනා කෑම කාලා කෙලින්ම ගියේ තමන්ගේ කාමරයට. ඇඳ උඩට වැටිලත් එයා දිගටම කල්පනා කළේ පවනි කියපු දේවල් ගැන. මුළු ගෙදරම තියනා වගේ ප්‍රාර්ථනාගේ කාමරෙත් රහස් කැමරාවක් තිබුණා. ප්‍රාර්ථනා ඇඳට වෙලා දුකෙන් ඉන්නවා දකිද්දි අභිෂේක්ගේ හිතටත් ලොකු දුකක් දැනුණා. එයා වහාම පවනිට අණ කළේ ප්‍රාර්ථනා ගාවට ගිහින් කතා කරන්න කියලා. පවනි කාමරයට ආවත් ප්‍රාර්ථනා එයා එක කතා කරන්න එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. ප්‍රාර්ථනා කියන්නේ පොඩි දෙයටත් හිත රිද්ද ගන්න කෙල්ලෙක්නේ. මට නිදිමතයි. ඔයා දැන් මෙතනින් යන්න. එහෙම කියපු ප්‍රාර්ථනා නිදා ගන්න අනිත් පැත්ත හැරුණා. පවනි එතනින් ගියා විතරයි. ප්‍රාර්ථනා හිමින් ඇඳෙන් නැගිටලා බැල්කනියට ගියා. ටික වෙලාවක් එතනට වෙලා කල්පනා කර ඉඳලා එයා කාමරේ දොර ඇරලා හොරෙන් බැලුවේ පහළ කවුරුත් ඉන්නවද කියලා. සෙරෙප්පු දෙකක් නැතුව හරිම පරිස්සමෙන් අඩිය තිය කෙල්ල පහළට බැස්සේ කාට හරි ඇහි කියලා බයට. හැබැයි ඉතින් කොච්චර හොරෙන් ගියත් වැඩක් තියනවද? මොකද අභිෂේක් මේ හැමදේම කැමරාවෙන් බලාගෙනනේ ඉන්නේ. ප්‍රාර්ථනා කෙලින්ම ගියේ එළියේ තියෙන අර උන්චිල්ලාව පැත්තට. ටික වෙලාවක් එතන නිදහසේ ඉඳලා ආපහු ගෙට එද්දි සාලේ කවුරුත් හිටියේ නැහැ. එයා ආයෙත් කාමරයට ගිහින් ඇඳට වැටුණා. නුපුරුදු තැනක් වුණත් කෙල්ලට හොඳට නිින්ද ගියා. ප්‍රාර්ථනා හැරෙද්දි උදේ 10ත් පහුවෙලා. පුදුමයකට වගේ කවුරුත් එයාව ඇහැරවන්න ආවේ නැහැ. එයා පහලට යද්දි පවනි ඉස්සරහට ඇවිත් ඇහුවේ නෝනා උදේ කෑම ලෑස්ති කරන්නද කියලා. ඇත්තටම ප්‍රාර්ථනා බලාපොරොත්තු වුණේ ඇයි මෙච්චර වෙලා නිදාගත්තේ කියලා කවුරු හරි බණී කියලා.
මොකද අනාථ නිවාසෙදි මෙහෙම නිදාගත්තොත් ඉතින් නැහැරෙන්න වෙන්න වතුර පාරක් නාලා තමයි. ඒත් පවනි කියන්නේ ප්‍රාර්ථනාට ඕන දේ විතරක් කරලා දෙන සේවිකාවක් විතරයිනේ. ප්‍රාර්ථනාට මේ ගෙදර ඕන තරම් නිදහස තිබුණත් එයාට ඕන කරන්නේ සැබෑ ආදරේවත් යාළුකමක්වත් නම් කොහෙවත් තිබුණේ නැහැ. මේ විදියට සතියක් විතර ගෙවිලා ගියා. මුලදි වගේ ප්‍රාර්ථනා දැන් පවනි එක්ක වැඩි කතාවක් නැහැ. හරියට කෑම ගන්නෙත් නැහැ. මේක අභිෂේක්ට ලොකු ප්‍රශ්නයක් වුණා. පවනි, ඇයි ප්‍රාර්ථනා වැඩිය කතාවක් නැත්තේ? කෑම කනවත් හොරයිනේ. අභිෂේක් පවනිව තමන්ගේ ඔෆිස් එකට ගෙන්නලා ප්‍රශ්න කළා. මං තමුසට කිව්වේ ප්‍රාර්ථනාට යාළුවෙක් වෙන්න කියලා. ඒ වැඩේවත් තමුසට හරියට කරගන්න බැරිද? අභිෂේක් පවනිට කෑ ගහද්දිම එතනට ආවේ අභිෂේක්ගේ යාළුවා රවීන්. පවනිට බනින්න එපා බං. ඒ කෙල්ලට ඕනේ උඹ මිසක් මේ සේවකයා නෙවෙයි. ඒක තේරුම් ගනි. මම කොහොමද ඒ කෙල්ල ඉස්සරහට යන්නේ රවීන්? ඒකි මාව දැක්කොත් බය වෙයි. ඒ කෙල්ලගේ සැනසීම නැති කරන්න මට ඕනේ නැහැ. අභිෂේක් කිව්වේ වේදනාවෙන්. උඹ ඉතින් අතිපණ්ඩිතයනේ. උඹ දන්නවද ඒක හිතන දේ? මොකෝ මම නදන්නේ. මගේ මූණ දැකපු හැමෝම මට බය වෙද්දි ඒ කෙල්ල විතරක් මට බය නොවී ඉඳීවිද? ඈයකෝ. එතකොට උඹ හිතන් ඉන්නේ මුළු ජීවිත කාලෙම ඔය විදිහට වෙනමම ඉන්නද? මුලින්ම කෙල්ලට ටිකක් ලං වෙන්න උත්සාහ කරපන්. පස්සේ බලමු එකේ උඹට බය වෙයිද නැද්ද කියලා. බලමුකෝ. අභිෂේක් කතාව එතනින් නතර කළා. පවනි ආපහු බංගලාවට ගියේ ප්‍රාර්ථනාට ඕන කරන හැම පහසුකමක්ම අරගෙන. ඒ විතරක් නෙවෙයි අභිෂේක් ලෑස්ති කරපු පුංචි තෑග්ගකුත් අරගෙන.